Hi guys, welcome to Loki's Tech Vibe channel. ඉතින් අද මම ඔයාලට ගෙන්න යන්නේ beginnersලට Python series එකක්. ඔයාලා තාම ඉන්නේ beginner level එකේ නම් ඒ වගේම uni එකේ school එකේ කියලා දුන්න lessons ඔයාලට පැහැදිලි මදි නම් ඔයාලා ඇවිල්ලා ඉන්නේ හොඳම video series එකට. මේ series එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද Python language එකේ beginner level එකේ ඉඳන් pro level එකට යනකම් step by step code කරන්න කියලා. ඉතින් වැඩි කතා බහ නැතුව අපි යමු අද video එකට. ඇයි අපි ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න ඕනේ? because හැම ඇප් එකක්ම ඩෙවලොප් කරලා තියෙන්නේ කෝඩ්ස් වලින්. මොකද වෙබ්සයිට් එකකට කවදාවත් තනියම හිතන්න බෑ. programmers tell them what to do. ඒ වගේම programming languages කියන්නේ කම්පියුටර් එකත් එක්ක end user communicate කරන්න හදපු languages වලට. ඇයි beginnersලට Python language එක හොඳම language එක වෙන්නේ? මොකද Python codings වලට use කරන්නේ අපි normally use කරන English language එක. ඒ වගේම minimum statement වලින් big result එකක් ගන්නත් පුළුවන්. Python language එක beginner friendly and powerful language එකක් විදිහට introduce කරන්නත් පුළුවන්. තවත් එක හේතුවක් තමයි real world applications ගොඩකටම මේ Python language එක අද කාලේ නැතුවම බෑ. මේ series එකෙන් Python ඉගෙන ගන්න coding experience එක ඕනි වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලා uni එකේ හරි school එකේ හරි lesson එක miss වුණා නම් මේක තමයි හොඳම series එක කියලා මම recommend කරනවා. ඒ වගේම ඔයා programming බෑ කියලා බයෙ ඉන්නවනම් ඒත් මේක තමයි start කරන්න හොඳම series එක. දැන් අපි බලමු මේ Python series එකෙන් මම cover කරන parts මොනවද කියලා. මේ වීඩියෝ එකෙන් මම cover කරනවා installation part එක. ඊට පස්සේ Python basics and syntax, variables and data types, ඒ වගේම input and output, conditions, loops, list and dictionaries වගේම functions. ඒ වගේම තවත් mini projects and a pro level final project එකකුත් මේ series එකේදී ඔයාලට මම cover කරනවා. What is the difference of this series? මේකෙදි මම ඔයාලට fully simple language එකෙන් code එක explain කරනවා. ඒ වගේම අපි example වලට use කරන්නේ real world scenarios and step by step codings and ඔයාලා අතින් normally වෙන errors reduce කරන්නේ කොහොමද කියලා දෙනවා. ඊළඟට බලමු අපි මේ series එකේදී use කරන tools මොනවද කියලා. මේකදී අපි use කරනවා Python, VS Code or any IDLE and any OS and 100% free tools. හරි. දැනට කතා කරා ඇති. අපි යමු එහෙනම් installation part එකට. හරි අපි දැන් බලමු setup දෙක install කරගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම මේකේ python.org කියන site එකට යන්න ඕනේ. python.org එකේ Windows කියන එකේ තියෙනවා setup දෙකක්. 64 bit එකයි 32 bit එකයි. ඉතින් ඔයාලගේ system එක 64 නම් ඔයාලා 64 එකයි ඔයාලගේ system එක 32 නම් 32 download කරගන්න ඕනේ. ඒක බලන්න දන්නේ නැත්නම් ඔයාලා යන්න settings වලට. settings වල තියෙන system කියන එකේ යටම තියෙනවා about කියන එක. about කියන එකේ තියෙනවා ඔයාලට 64ද 32ද කියලා OS එක. ඒකත් බලවට පස්සේ මම ඒක 64 නිසා මම 64 එක download කරගන්නවා. මෙන්න මේක මේ විදිහට download වුණාට පස්සේ මෙන්න මේක ක්ලික් කරගන්න. ඊට පස්සේ තියෙනවා මගේ එක දැනටමත් install වෙලා තියෙන නිසා මෙතන upgrade now කියලා තමයි පෙන්නන්නේ. ඔයාලගේ මෙතන පෙන්නන්නේ install now කියලා. මෙතන යට තියෙන click check box එක click එකක් දාලා install now කියන එක දීලා done කියන එක ඔබන්න. Python setup එකේ setup කරගන්න තියෙන එච්චරයි. ඊට පස්සේ අපි යමු VS Code එක setup කරගන්න. VS Code එක install කරගන්නකොට ඔයාලා මෙතන search කරන්න ඕනේ Visual Studio Code කියන එක. මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මම මේ වෙබ්සයිට්ස් වල ලින්ක් ඔයාලට පල්ලෙහා දාලා description එකේ දාලා තියන්නම්. මේ වෙබ්සයිට් එකේ තියෙනවා download for Windows කියලා මෙන්න මේ option එක. ඔයාලගේ Windows එක ගන්න මෙන්න මේ option එක click කරලා පස්සේ මේක automatically ඔයාලගේ system එකට download වෙනවා. එහෙම download වෙන්නේ නැත්නම් මෙතන තියෙනවා direct download කියන link එක. මෙන්න මේ link එක click කරලා ඔයාලට පුළුවන් ඒක download කරගන්න. මේක install වුණාට පස්සේ මෙතන තියෙන VS Code setup එකට යන්න. මේ setup එකේදී ගියාට පස්සේ ඔයාලා මෙතන පෙන්නන ඔයාලගේ license informations ටික මේකදී මේක accept කරලා next ඔබන්න.
ඊට පස්සේ මෙතනදී create a desktop icon කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ open with code කියන එකත් ක්ලික් කරගන්න. ඊට පස්සේ next ඔබලා normally C එකට install කරගන්න. මගේ මේක already install වෙලා තියෙන නිසා මම දැනට install කරගන්නේ නැහැ මේක. හරි VS Code එක install වුණාට පස්සේ මෙතන පෙන්නනවා මෙන්න මේ desktop එකේ icon එක. මේක ක්ලික් කරලා පස්සේ ඔයාලව යන්නේ VS Code එකේ welcome page එකට. මේක maximize කරගමු. හරි ඊට පස්සේ මේකේදී ඔයාලට තව එකක් කරන්න තියෙනවා. මෙන්න මෙතනදී තියෙන extension කියන එක. මෙන්න මේ extension එකේ Python කියලා search කරලා පස්සේ මෙන්න මේ Python කියන එක download කරගන්න ඕනේ. මෙතනදී ඔයාලා පෙන්නන්නේ install කියන බටන් එක. මට uninstall කියන එක පෙන්නන්නේ මොකද මම previous මේක download කරලා තියෙන නිසා. ඊට අමතරව මෙතනදී පෙන්නනවා Python extension එකේ තවත් informations ටික. මේක ඔයාලට කැමති නම් කියව ගන්න පුළුවන්. මේක install වුණාට පස්සේ අපි බලමු දැන් project file එක open කරලා setup කරගන්නේ කොහොමද කියලා. මම මෙන්න මෙතන new text file කියන එකට ගිහිල්ලා close කරගමු. මේක අපි මම save කරගන්නවා desktop එකේ. මේක මම save කරනවා example1.py කියලා. ඉතින් Python file එක save කරනකොට මෙන්න මේ .py කියන එක තමයි extension එක වෙන්නේ. මෙන්න මේ විදිහට save කරලා පස්සේ ඒක already මෙතන run button එකත් එක්ක මෙතනදී පෙන්නනවා visible වෙනවා Python. මේ file එක Python file එකක් කියලා visible වෙනවා. ඉතින් අපි දැන් test කරන්න print statement එකක් අරගෙන බලමු. දැන් ඔයාලට මෙන්න මේ බටන් එක ක්ලික් කරලා පස්සේ මේක run වෙන්න ඕනි. මේක run වෙනකොට ඔයාලට මෙතන පෙන්නනවා නම් select interpreter කියලා. ඔයාලා එතනදී okay කියන එක ඔබලා මෙන්න මෙතනින් Python කියන එක select කරගන්න ඕනේ. මේක ඔයාලට පේනදී normally hello world කියන එක මෙතන print වෙලා තියෙනවා. අද අපි කතා කරේ Python setup එක install කරලා Python project එකක් run කරන්න කොහොමද කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකේ අපි කතා කරමු Python syntax, variables and data types ගැන. ඉස්සරහටත් ඔයාලට මේ වගේ learning tutorials බලා ගන්න ඕන නම් දැන් අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි නැවතත් next video එකෙන් හම්බෙමු මේ Lokis Tech Vibes YouTube channel එකේ.